විනෝලි සහන් අයියාගේ අල්ලේ එක රේඛාවක්වත් නෑ බං. අම්මෝ රොසි දැන්වත් උඹලා චිල්ල මලේ ඵලයක්. කුණු ගොඩේ මැස්ස මං තේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පණ පිටින් සදමාලි. පවුලේ නම්බුව රකින්න කියලා තියෙන සේසතම විකුණලා තාත්තා මට IT ඩිග්‍රී එකක් කෙරෙව්වා. දැන් මම පෙරනවා තාත්තා බෙදනවා. නැගපු කැටිය ටිකට් ගන්න. කවින්දු අයියේ ඔයාට නගින්න නැහැනේ බබා. මම ටිකට් ගන්නම්. කැරිමතේ ඒක. උක්කනවා දාලා. කොළඹවත් නෑ මෙහෙම තේ එකක්. සදුනි ඒක නෙමෙයි. ඔයා දන්නවද? සහන් අයියා ඊයේ මගෙන් කුක්කුවේ ෆොටෝ එකක් ඉල්ලුවා. අනේ කාවින්දි උඹේ ওই ගැට දෙක දැක්කට උට නගින එක මැරෙන්නද හදන්නේ? පාරෙන් අයින් වෙන් හුත්තෝ. තිස්ස කියලා මිනිස්සෙක් මං ගැන ඇහුවොත් දැක්කේ නැහැ කියහන්. ඒ කොහොමද බං ඔබ මැරුණේ? අඩෝ ෆ්‍රී ෆයර් ගහපු මං යුද්ධෙට ගියාට පස්සේනේ කිව්වේ මේකේ වෝල් නැහැ කියලා. එනිමියා ගැහුවානේ ඔළුවටම. වෙලාවට මුන්ට AI වලින් වැල හදන්න බැරි උනේ. නැත්තම් මේ වෙනකොට TikTok එක බඩු පොට් එකක් වෙලා. පියුමි මම ඔබෙන් තෙරවිල්ලක් අහන්නම්. හැබැයි මේක කැත විදියට හිතන්න එපා. බලන් ඉන්න අයත් උත්තර දෙන්න. එකක් පොල්ලේ. දෙක එල්ලේ. අන්න ආයෙත් අංජන කොළුව කෙසෙල් ගස් හිල් කරන්න පටන් අරන්. ඕකගෙන් කොල්ල පරිස්සම් කරන්න තියෙන අමාරුවක්. ඔයා ගැන පොඩ්ඩක් කියන්න මට. මම හිරාන්. මම හැමදාම ඖෂධීට හුකනවා. ලක්ෂාන් පකයක්. මූ අදත් මේක වරද්දලානේ. අපි ෆිල්ම් එකක් බලන්න යනවා. ඒකේ නම පාකිනාගේ බෙල්තේරේ. කැරිම රටකට ආයි හම්බුනේ. දැන් නම් මුම් පුක හොදන්නෙත් ආයි වලින්. මේක බැට්මෑන් දෙන්න කිව්වේ. මම ප්‍රියන් මැනික්. උඹ බැට්මෑන්ට අන්තයිනේ මිනිහෝ.